ආතකත්වයට යන ගමනේදී කවුද ඔයාව නවත්තන්නේ? මට කියන්න. ඔබට කාලය මදිද? ඔබ හිතනවද මට දැන් ඇති කියලා? ඔබට සල්ලි මදිද? ඒකද හේතුව? නැත්නම් ඔබව නවත්තන් ඉන්නේ ඔබමද? නිදහසට කාරණා හොඳයි පරාජිතයින්ට. අද ඉඳලා ඔයාගෙන අනුකම්පා කරන එක නවත්තන්න. ඔයා පරාජිතයෙක් කියලා අනිත් අයත් එක්ක කතා කරන එක නවත්තන්න. අනුන්ගේ අනුකම්පාව දිනා ගන්න යන එක නවත්තන්න. දවසක ඔයා මම බෙන්ස් එකක් ඇතුලේ ඉන්නවා දැක්කොත්, සුපෝකභෝගී හොටෙල් එකක ඉන්නවා දැක්කොත්, ලස්සනට ජීවත් වෙනවා දැක්කොත් මට ඉරිසියා කරන්න එපා. මම නිදි මරාගෙන වැඩ කරනවා. ඒ වගේම තමයි මටත් කවුරුත් මොකුත් දුන්නේ නැහැ. හිත හදන්න කවුරුත් හිටියේ නැහැ. දැන් ඔයා නැගිටින්න. ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න සිංහයාව අවදි කරන්න. මේ ඔබට හරියන කාලේ. ඔබේ ගමනාන්තය කොහෙටද? කොහේ ඉඳලාද එන්නේ? ඔබට තියෙන අනාගත හීන මොනවද? ඔබට පුළුවන් විදියට පටන් ගන්න. මට කියන්න. ඔයාට ඔයාගේ ජීවිතේ එක්ක ප්‍රශ්නයක් තියෙනවද? ඔයාට ජීවත් වෙන පරිසරයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් මේකට උත්තර හොයන්න ඕනේ ඔබ මිස මම නෙවෙයි. ඔබට දිනන්න ඕනද? එහෙනම් මතක තියාගන්න. ඔබ වැඩ කරන්න ඕන. හීන පස්සේ දුවන්න ඕන. හරි. එහෙමනම් ඒ වෙනුවෙන් වැඩ කරලා ඒව දිනා ගන්න ඔබට පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න නිදහසට කාරණා තව දුරට වළංගු නැහැ. ඉතින් ඒවා මනස්ගත, ඒවා විකාර, ඒවා බොරු. ඉතින් කොහොමද ඔබ මේ බොරුව වළක්වගන්නේ? ඔබ බොරුව අතාරින්න. ඇත්ත තමයි ඔබට කාලය තියෙනවා, හැකියාව තියෙනවා, ඔබට දැනුම තියෙනවා, ඔබට උදව් කරන්න පිරිස ඉන්නවා. මතක තියාගන්න ජීවිතේ හැමදේම පටන් ගන්න අභියෝගයකින්. වටින හැමදේම අපිට ලැබෙන්නේ කැපකිරීම දහස් ගණනකින්. ඔබ තවමත් බියගුල්ලෙක් වෙලා බලන් ඉන්නවද? නැගිටින්න. ඔබට දිනන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. වටින කියන හැමදේම තියෙන්නේ ගොඩක් දුර මාවතක කෙළවරේ. ඒක ඔබ හොයන්න එන්නේ නැහැ. ඔබ යන්න ඕන ජයග්‍රහණය හොයාගෙන. දවසක දිනලා බලන්න. ඒක ලේසියෙන් කළා කියලා ඔබට කවදාවත් දැනෙන්නේ නැති වෙයි. යන්න, වැඩ කරන්න, හීන දිනන්න. ජයග්‍රහණය කියන්නේ එක පිම්මක් නෙවෙයි. පුංචි පුංචි පියවර ගොන්නක පිම්මක්. හෙට කියලා දවසක් නැහැ. අපිට තියෙන්නේ අද දවස විතරයි. කවුරු හරි කියනවනම් ඔබට දෙයක් කරන්න බැහැ කියලා ඔබ ඒක දෙපාරක් කරලා එයාලට ඇස් මනා පිට ඒක පෙන්වන්න.